ඒ අනුව ඒ සම්මානය දිනා ගනු ලබන්නේ Dilanka Express. Congratulations to Dilanka Express, securing the most popular bus service. Receiving the award by the hands of the Director Planning National Transport Commission, Miss Aloka Karnaratna, and Director of Information Technology, Mr. Mohammed Iftikhar. If we can have the boarding party to move in front section of the stage so that we can capture this momentous occasion more beautifully, more glamorously as Dilanka Express wins the most popular bus service right here at Mawate Abhiman 2026. මාවතේ අභිමන් වැඩසටහනේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත්ත ජනප්‍රියම බස් රථ සේවාවේ ප්‍රථම ස්ථානය දිනාගත්ත බස් රථ සමාගම හිමිකරුවන් මාත් එක්ක දිලංක විජේතුමා මොකද හිතෙන්නේ ප්‍රථම ස්ථානය දිනා ගන්නවා අම්පාරයෙන් රටම දන්න නම මොකද හිතෙන්නේ මම ඉතින් කරපු කැපකිරීම වල ප්‍රතිඵල තමයි ඇත්තටම ඉතින් 2005 ඉඳලා මේ වෙනකම් ලොකු වෙහසක් දරලා තමයි මම මෙතනට ආවේ. ඒක මුළු රටම දන්නවා. ඉතින් මම හිතන්නේ මට හැමෝම මගේ අඩුපාඩු කියලා දුන්නා. මම ඒවා හදාගත්තා. ඇත්තටම මට ලොකු කියන්නේ මගේ බිස්නස් එක ගැන මම තෘප්තියක් ලබන කෙනෙක් හැමදාමත් මගේ කියන්නේ මම ටිකක් දුර බැහැර ඉන්න දිගා මොඩල් කියන්නේ දුර බැහැර නමුත් මගේ ව්‍යාපාරය පිළිබඳ මගේ බස් රථ සේවාව පිළිබඳ මිනිස්සු ගොඩක් විශ්වාසය දෙන්න දෙනවා කියන එක මම තේරුම් ගත්තා. මට ඉතින් හරි සතුටුයි. මගේ දැන් ජීවිතේ මගේ ජීවිතයේ සතුටුම දවස අද තමයි. සම්මානයට වැඩිය මිනිස්සු මාව ඇගීමකට ලක් කරලා හොඳ කමෙන්ට් එකක් දීලා මට සතුටුයි දවස ජීවිතේ. මම මේ ප්‍රශ්නේ අහන්නේ CLBA සමාජික විදිහට නෙමෙයි බුරුමාගේ බස් හිමියෙක් බස් රේසේ ඉන්න කෙනෙක් විදියට මම කියන්නේ මේ මාවතේ අපන් වැඩසටහන ගැන ඇත්තටම මොකද කියන්නේ ඇත්තටම ඔබතුමාලා දකින්න නැතිනේ වැඩ විදුරු කොන්දොස්තර කියන කොන්දොස්තර ඩ්‍රයිවරයා කියන එක අපි අද වෙනස් කළේ මිනිස්සු සන්තෝෂ වෙන හැටි දැක්කම මිනිස්සු අභිමාණයෙන් කතා කරන්නේ විදුරු මහත්තයා කොන්දොස්තර මහත්තයා අපි ඒව කලින්ම වෙනස් කරලා තිබුණේ ඇගේමට ලක් කරන්න බැරි වුණා අපිට අද ඒක අපි කරා මේක ඉස්සරහට අපෙන් ඉස්සරහට යන මිනිස්සුන්ට මේක ලස්සනට කරන්න පුළුවන් දෙයක් අද මිනිස්සු කිව්වේ අපිට මේ ඉස්සරහට අපිට මේ වගේ දේවල් ඕනේ. කොහොම ආඩම්බරෙන් මේ මිනිස්සු කිව්වාගේ ඇගීමට ලක් කරන එක ලොකු දෙයක් ජීවිතේ කවදාවත් ලංකාවේ එහෙම දෙයක් තිබුණේ නැහැ. මම හිතනවා SLBA එකේ මාවතේ අභිමන් කියන මේ වැඩසටහන ලංකාව පුරාම ක්‍රියාත්මක කරනවා. පළාත් මට්ටමේ බලන්න මින් ඉස්සරහට අපි මේ සීරීදුරු කොන්දොස්තර කියන කෙනාට දෙන වටිනාකම. ඉතින් මම බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේ මේ කිව්ව දිලංකයකටම යන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙන්න.